Okay, today we are going to do Unit 6. I don't present simple negative. මොකක්ද අපි අද කරන්නේ? I don't present simple negative form එක. Okay, look at this. The present simple negative is don't, doesn't, work. මොකක්ද මුලින්ම ඉන්නේ? Subject එක ගන්න පුළුවන් අපිට. ඒ වගේම don't, doesn't එකත් එක්ක එනවා verb එක. බලමු මෙතන. Coffee. No thanks, I don't drink coffee. මේ ලේඩි කෝෆි එකක් දෙනවා. මෙයා කියනවා එපා. මම කෝපි වලට කැමති නැහැ. මෙතන කියනවා she don't drinks coffee. ඇය කෝපි බොන්නේ නැහැ. බොන්නේ නැහැ වර්තමානයේ. මේ මොහොතේ යමෙක් යමක් කරනවා හෝ යමක් සිදු වෙනවා කියලා කියන්න අපි මොකක්ද use කරන tense එක present tense, right? Look at this. I don't like my job. මම job එකට කැමති නැහැ. He doesn't like his job. ඔහුගේ රැකියාවට කැමති නැහැ. Look at this one. Positive form එක මේ පැත්තේ තියෙනවා, negative form එක මේ පැත්තේ තියෙනවා. මතකයිනේ present tense වල අපි කතා කරා කර්තෘ ඒක වචන නම් ක්‍රියාපදයක් ඒක වචනින් තැබිය යුතුය. ක්‍රියාපදයක් ඒක වචන කරන ආකාර හතරයි. අගට is work, works. Do you remember? මතකද? ඊළඟට ක්‍රියාපදයක් SSH to යන අකුරු වලින් අවසන් වෙනවා අගට es. ක්‍රියාපදයක් y අකුරෙන් අවසන් වෙනවා y ට පෙර vowel අකුරක් නම් අගට s පමණයි play, plays. ක්‍රියාපදයක් y අකුරෙන් අවසන් වෙනවා y ට පෙර vowel අකුරක් නොවේ නම් y වත් ies එකතු වේ. Okay. I work මම වැඩ කරනවා. ඒතර මෙතන කියනවා I don't නැත්නම් do not, I don't work. We like, we don't like. අපි කැමති නැහැ. You do ඔයා කරනවා. You don't do ඔයා කරන්නේ නැහැ. They have ඔයාලට තියෙනවා. They don't have ඔවුන්ට නැහැ. He දැන් he she කියන්නේ singular subject. ඒතර singular subject ලත් එක්ක අපි ගන්නේ ක්‍රියාපදයේ ඒකවචන ස්වරූපය. He works, he doesn't work. දැන් I we you දෙක do ගත්තා. Do don't, he she දෙක does doesn't. She likes ඇය කැමති. ඇය කැමති නැහැ. She doesn't like. It has ඌට තියෙනවා ඌ නැත්නම් යම් සතෙක් යම් දෙයක් ගැන කතා කරනවා. It has. It doesn't have. I drink coffee. මම කෝෆි බොනවා. But I don't drink milk. නමුත් මම තේ බොන්නේ නැහැ. Sue drinks tea. Sue කියන කෙනා තේ බොනවා. Drinks tea. ඇයි මෙයා ඒක වචන නිසා ක්‍රියාපදයක් ඒක වචන කරලා තියෙනවා. But she doesn't drink coffee. නමුත් ඇය කෝපි බොන්නේ නැහැ. You don't work very hard. එයා මහන්සිලා වැඩ කරන්නේ නැහැ. You don't watch TV very often. We don't watch TV very often. The weather is usually nice. It doesn't rain very often. Weather. What's the meaning of weather? Weather කියන්නේ කාලගුණය. කාලගුණය සාමාන්‍යයෙන් හොඳයි. It doesn't rain. Rain කියන්නේ වැස්ස. වැස්ස වහින්නේ නැහැ කියන idea එක මෙතන දෙනවා. Sam and Chris. Sam and Chris කිව්වම there are two person නේද? පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් ඒ තුනට අපි ගන්නේ plural form එක. Sam and Chris don't know many people. එයාලා දෙන්න ගොඩක් මිනිස්සුන් අඳුරන්නේ දන්නේ නැහැ. Look at me part. Remember මතකද කියලා අහනවා. I we you දෙක don't. He she දෙක doesn't. I don't like football. He doesn't like football. I don't like Fred and Fred doesn't like me. මම ෆ්‍රෙඩ්ට කැමති නැහැ. ෆ්‍රෙඩ් මට කැමති නැහැ. ඊට පස්සේ කියනවා my car doesn't use much petrol. මගේ කාර් එක ගොඩක් පෙට්‍රල් භාවිත කරන්නේ නැහැ. Sometimes he is late. සමහරක් වෙලාවට ඔහු තරක් වෙනවා. But it doesn't happen very often. එහෙම තිස්සෙම වෙන්නේ නැහැ කියලාත් කියනවා.
look at C part. We use don't, doesn't, infinitive verb. ඊට මතක තියාගන්න. don't, doesn't එක්කෙන infinitive verb. ඒ කියන්නේ verb එකේ first form එක. කිසිම වෙනස්කමක් වෙන්නේ නැහැ කියන්නේ. ක්‍රියාපද 31ක් එන්නේවත්, ed එන්නේවත්, ඊට පස්සේ ing එකතු වෙන්නේවත් ඒ මොකක්වත් වෙන්නේ නැහැ. don't like, doesn't he speak, doesn't do, extract. ඒ වගේ කියලා කියනවා. I don't like washing the car. මම කැමති නැහැ කාර් එක wash කරන්න. මෙතන මතක ඇතිනේ දැන් O level ළමයිට ඉන්න මම කියලා දෙනවා මොනවද bar graph එකම describe කරලා නේද? like වලට පස්සේ verb එකේ ing form එක use කරන්න පුළුවන්. එහෙම නැත්නම් like වලට පස්සේ to දාලා verb එකේ first form එක use කරන්න පුළුවන්. මතකයි like to watch. like to watch නරඹන්නට කැමති. The highest number of students like to watch. මේක මේ O level test 14 ලියන විදිහින් මම කියලා දෙන්න චුට්ටක්. මතක් කරගන්න. ඊට පස්සේ එහෙම නැත්නම් the highest number of students like visiting friends. එහෙම නැත්නම් like watching TV. I don't like washing the car. I don't do it very often. Sarah speaks. Sarah කියෝ මේක වචනයක නිසා speak කියන ක්‍රියාපදයකට මොකක්ද දාලා තියෙන්නේ? S එකක් දාලා තියෙනවා. Speak Spanish. But she doesn't speak Italian. David doesn't do his job very well. Paula doesn't usually have breakfast. එයා සාමාන්‍යයෙන් මේ උදේ කැම එක ගන්නෙ නැහැ කියලා කියනවා. Okay. මෙතන activity එකක් තියෙනවා බලමු. And Anna plays the piano very well. හොඳට පියානෝ එක සෙල්ලම් කරනවා. එහෙනම් අපිට ලියන්න ඕනේ Anna මේක මේ හොඳට සෙල්ලම් කරන්නේ නැහැ. එහෙනම් Anna හොඳට නේ අපි Anna. එහෙනම් do the doesn't the doesn't maybe then plays the play the play doesn't එක දාපුවා මේක present tense කියලා අපි දන්නවා singular කියලා දන්නවා. ඒතර ඒක නිසා අපි ආපහු ක්‍රියාපදේශ දාන්නේ නැහැ. doesn't play the okay look at next one. They know my phone number. යාළුවා මගේ phone number එක දන්නවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඔවුන් මගේ phone number එක දන්නේ නැහැ. they කිව්වම plural. එහෙනම් අපිට කියන්න පුළුවන් they don't know my phone number. ඊළඟට we work very hard. අපි මහන්සිලා වැඩි කරනවා. එහෙනම් we කියුවට පස්සේ plural. එහෙනම් අපි ගන්න මොකද්ද පුතේ? don't ද doesn't ද? Oh. We don't work very hard. They don't work very hard. He has bath every day. එයා හැමදාම නානවා. එහෙනම් ඔහු හැමදාම නාන්නේ නැහැ. How to say it? He doesn't has ගන්නේ නැහැ. එහෙනම් have ගන්නවා. doesn't have has එකේ present verb එක. Next one. You do the same things every day. You don't do ටික ලියාගෙන යන්න තියෙන්නේ. මෙතන අපිට දීලා තියෙනවා study the information and write the sentence with like. Ben and Sophia like classic music. Kate කැමතිද? එහෙනම් Kate කැමතිද? අපි කොහොමද මේක කරන්නේ? එහෙනම් Kate
කේට් කැමති මෙතන බලන්න classical music yes no කියලා මෙතන දීලා තියෙනවා. ඔයා කොහොමද කියලා අහනවා. boxing no yes දීලා තියෙනවා. ඔයා කොහොමද අහනවා. horror movies yes no තියෙනවා. ඔයා කොහොමද කැමතිද අකමැතිද කියලා ලියන්න තියෙන්නේ. බලමු අපි ටක් ගාලා කේට් නම් කැමති නැහැ නම් කේට් මොකක්ද පුතේ ගන්න කේට් doesn't like Latin classical music. ඔයා ඔයා කැමතිද? එහෙනම් මම නම් කැමති. එහෙනම් මම ලියනවා I like. I like. බෙන් සොෆියා කැමති නෑ දෙන්නෙක් නේ එහෙනම් අපිට ගන්න පුළුවන්. don't like box. කේට් කැමති. එහෙනම් කේට් දැන් කේට් කියුම එක වචන බහුව වචනද? එක වචනයි. එහෙනම් අපිට ගන්න වෙන්නේ likesද? likes. Kate likes box. Kate like box. මම කැමති නම් මම නම් කැමති නෑ එහෙනම් මම ලියනවා I don't like box. I don't like. Okay right. ඊළඟ එක පොඩ්ඩක් තනියම කරන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඔළුවට ගියාද වැඩි? I you දෙක ගන්න අපි don't එකත් එක්ක present. ඒ වගේම he she it and any singular subject we use doesn't එකත් එක්ක infinitive verb එක නැත්නම් verb එකේ first form එක නේද? කිසිම වෙනසකට භාජනය වෙන්නේ නැහැ ක්‍රියාපදය.